hello කොහොමද welcome back to my YouTube channel. ඉතින් ආදරයෙන් ගෞරවයෙන් සාදරයෙන් ඔයාලා පිළිගන්නවා මගේ channel එකට. ඔන්න ඉතින් මම අද ඉස්සෙල්ලාම ඔයාලට මගේ channel එක හරහා vlog එකක් කරනවා. ඉතින් ඔයාලා බලන්න අඩුපාඩු තියෙනවද වැරදි මොනවාද මම හදා ගන්න ඕනේ ඒ හැමදේම ඔයාලා මට කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරලා like කරලා comment කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද ඉස්සර වෙලා මම ඔයාලට මගේ channel එකෙන් පෙන්වන්න ඕනි කියලා හිතුවා. මම ගෙවත්ත කොහොමද තියෙන්නේ කියලා. මම කොහොමද මල් හදාගෙන තියෙන්නේ කොහොමද ඉතින් මම ඒවා පිළිවෙලට තියාගෙන ඉන්නේ කියලා මට ඔයාලත් එක්ක ඉතින් අද බෙදා ගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මල් විතරක් නෙමෙයි තව මම හදලා තියෙනවා එළවලු චාතියෙම හදලා තියෙනවා. මම ඒවා පස්සේ ඔයාලත් එක්ක බෙදා ගන්නම්. දැනට බලන්නකො කොහොමද මගේ ගාඩන් එක තියෙන්නේ කියලා. පුංචි ඉඩක වුණත් ඉතින් මට ආස විදිහට මම වත්ත හදාගෙන තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ ඔය පොකුණ මං ඉස්සර වෙලාම ගත්තු පොකුණ. ඒක ඉතින් අපි අපේ මේ දැන් ඔය මං වලට පෙන්නන්නේ මේ වත්ත අපි අලුතෙන් තමා ගෙට පදිංචියට ආවේ ගෙයක් අපිටම කියලා ගෙයක් හදාගෙන. ඉතින් ඒ එනකොට බඩු ගෙනකොට ඔය පොකුණ කැඩුනා. ඉතින් මං ඒ හින්දා තමයි ඒකේ ওই විදිහට දිය කුඩුළු මල් ටිකක් හැදුවේ. ඉතින් ওই විදිහට තමා ඔය තියෙන අපේ ඉස්සරහා පැත්ත. ඉස්සරහා පැත්තේ මම ওই විදිහට තමයි මල් හදාගෙන තියෙන්නේ. ඔය තියෙන්නේ මගේ නිල්මානෙල් පැලේ. ඉතින් තව තිබුණා පොකුණු දෙකක් ඒවා බිඳුණා. ඉතින් මම ඔයාලට පස්සේ පෙන්නන්නම් තව කොහොමද තියෙන්නේ කියලා. ඔය ඉස්සරහා පැත්තේ මම ওই විදිහට පොඩි මේ කණු හතරක් ගහලා පැෂන් මැස්සක් ගහලා තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ තේ ඉස්සරහට තියෙන මල් ටික තමයි. ඔයාලට ඔය පේන්නේ අපේ ඔය තියෙන්නේ අපේ වත්තේ පහළ කෑල්ල. ඉතින් ඒක ඇත්තටම වහින කාලෙට අපිට වතුර අල්ලනවා. පෞගේ දවස් ටිකේ ඔයාලා දන්නවනේ රටේ තිබ්බ කාලගුණ තත්ත්වය. ඉතින් ඒකත් එක්ක අපේ වැව තියෙන්නේ ගේ ළඟ. ඉතින් වැව පිරෙනකොට අපිට වත්තට වතුර අල්ලනවා. නැත්තම් මම ওই ටිකෙත් ලස්සනට මල් තමා හදලා තිබ්බේ. ඒවා ඉතින් වතුරට ගොඩක් යට වුණා. ඔය තියෙන්නේ අපේ සියඹලා ගහ. සියඹලා ගහ ගාවත් ඒ වටේට මම ඉතින් ලස්සනට මේ හදලා තිබුණා. ඒ වුණාට දැන් ඉතින් අර වතුර පිරිච්ච නිසා ඒ පැත්ත සේරම සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. ඔයාලට ළමයි කියන්න ඕනේ මම මේ හැම මල් ගහක්ම මගේ අම්මගේ ගෙදරින් තමා ගෙනල්ලා ගොඩාක් දේවල් හදාගෙන තියෙන්නේ. ගොඩක් මේකේ තියෙන 95%ක්ම මල් ಜಾති මම ගෙදර යනකොට ගෙදරින් අම්මා හදලා තියෙන දේවල් වලින් අරන් ඇවිල්ලා තමා ඉඳව ගන්නෙ. ඉතින් ඔය තියෙන්නේ අපේ ඉස්සරහා පැත්තෙන් අනිත් පැත්තට වෙන්න තියෙන පැත්ත. මෙහි ඇත්තටම ළමයි මම ඔයාලට මේ අපි ගේ හදන්න කලින් වත්ත කොහොමද තිබ්බේ කියලා වීඩියෝ එකක් මම ගේන්නම් ඉස්සරහට. මේ තනිකර තිබුණේ මේ කැලයක්. ඉතින් ඒ කැලයක් තමා තිබ්බේ සුද්ධ කරලා අපි ඇවිල්ලා දැන් අවුරුදු 3ක් වෙනවා මේ ගෙට. ඉතින් ඇවිල්ලා ටික පියවරෙන් පියවර හදාගත්තු දේවල් තමයි ඔය හැමදේම. ඉතින් ওই විදිහට වත්ත චුට්ටක් පෙන්නලා ඔයාලට ඕන්. ඉතින් මම තේ එකක් බොන්න හදන්නේ. ඉතින් තේ එක බොනකොට ඔන්න ඊට පස්සේ ආයෙමත් වැස්ස පටන් ගත්තා. ඉතින් මේ වැස්සත් තද කරොත් තවත් අපිට වතුර පිරෙයිද දන්නේ නැහැ ඔය ඉස්සරහ ටිකේ. ඒ වුණාට ඉතින් මොනව කරන්නද? ওই විදිහට තමයි අදත් ඉතින් කාලගුණ තත්ත්වය. ඉතින් ආයෙමත් මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. ඒ වගේම මම ඉස්සරහට හදා ගන්න ඕන දේවල් මොනවාද කියලා වැරදි තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අදට ගිහින් එන්නම්.